හායි කොහොමද ඔයගොල්ලන්ට ඔන්න ගොඩ කාලෙකින් මම මේ වීඩියෝ එකක් අරගෙන ආවේ ප්ලාස්ටික් බඩු සේල් එකක් ගැන රුපියල් 100 250 350 ඔන්න ඔය ගණන් වලට විතරයි මෙතන බඩු තියෙන්නේ හැමදාම තියෙන සේල් එකක් නෙමෙයි මාර්තු මාසේ 30 වෙනිදා වෙනකම් විතරයි මේ සේල් එක කඩවල තියෙන්නේ ඊට පස්සේ මේගොල්ලෝ මේ සේල් එක වෙන පැත්තකට අරගෙන යනවා ඔයාලට බලන්න පුළුවන් දැන් මේ වීඩියෝ එකෙන් තියෙන ප්ලාස්ටික් බඩු මොනවද කියලා. සමහර දවස් වලට නම් පොලිම තියෙනවලු ඇතුළට යන්න ඒ තරම් සෙනග ඉන්නවා. හැබැයි අපි ගිය දවස් නම් පොලිමක් තිබ්බේ නැහැ. හැබැයි සෙනග ටිකක් හිටියා. 2 pieces 350යි කියලා තියෙන්නේ. ඒ වගේ තැන් වලින් අපිට එක පීස් එකක් උනත් ගන්න පුළුවන්. අලුත් අවුරුද්දත් ළඟ එන හින්දා ඕගොල්ලන්ටත් ගෙදරට මොන හරි ගන්න දේවල් තිබුණා නම් ඔයාලා පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එකේ ඕගොල්ලන්ට ඕන කරන ප්ලාස්ටික් බඩු මොන හරි තියෙනවද කියලා. මේ ටිෂු හෝල්ඩර් එකත් 350යි. ඒකෙත් එක එක ඩිසයින්ස් තිබුණා. මේ වගේ පිහි ඒ හැම එකමත් රුපියල් 350යි. මෙන්න මේ බෝතල් නම් එකක් රුපියල් 100ක් වගේ තමයි මට මතක. එතකොට මෙන්න මේ බෝතල් මේව නම් 350ට දෙකක් ගන්න පුළුවන්. ඒව නම් ලස්සනයි. ඔයාලා මේ ප්ලාස්ටික් බෝතල් එතකොට ප්ලාස්ටික් කෝප්ප මේ වගේ දේවල් ගන්නකොට ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ මොනවටද? ඒව භාවිතයට සුදුසුද කියලා බලලා තමයි ගන්න ඕන. මොකද මේ ගොඩාක් තිබුණට තියෙනම් වාලේ ගන්නේ නැතුව ඉතින් අපිට පාවිච්චිට හොඳද කියලා බලලා ගන්න. ඒත් එක්ක මේ බාත් ස්පොන්ජ් තියෙනවා ඒවත් 350යි. ඒව නම් ඉතින් ටිකක් ලාභයි. මේ වංගෙඩියේ ප්ලාස්ටික් හොඳට බරට කෙටෙනවත් එක්ක ඒකත් රුපියල් 350යි. මෙන්න මේ ස්ටේන්ලස් ස්ටීල් ලොකු පළඟනා ඒවත් රුපියල් 350යි. ඒක නම් හොඳයි. මේ ඒ වගේ මේ ට්‍රේස් මෙන්න මේ මෙතන තියෙන ට්‍රේස් වලත් ලස්සන ඩිසයින්ස් තිබුණා. මෙන්න මේ ට්‍රේස් මෙන්න මේවත් ලස්සන ඩිසයින්ස් තිබුණා. ඒවත් රුපියල් 350යි. මෙන්න මේ පේන 350 බෝතල් සෙට් එක ඇතුලේ බෝතල් 3ක් තියෙනවා. හැබැයි ඒක නම් ඒ ගන්නට වටිනවා.
මෙන්න මේ වතුර බෝතල් නම් ඉතින් ක්වොලිටි නෑ රුපියල් 250ට තිබුණාට. මෙන්න මේ පෝස්ලින් දීසි ටික නම් වටිනවා. ඒක දීසියක් නම් රුපියල් 350යි. ඒ වෙන ලස්සන ඩිසයින්ස් ගොඩක් තිබුණා.